අද අපි ගෙනාවේ How to Train Your Dragon චිත්‍රපටි මාලාවේ 3 වෙනි චිත්‍රපටය. කතාව පටන් ගන්නේ ක්‍රියාදාම දර්ශනයකින්. අපේ වීරයා වන හිකප් සහ එයාගේ යාළුවෝ හැමෝම එකතු වෙලා රාත්‍රී කාලයේදී මකර දඩයම්කරුවන්ගේ නැවකට රිංගනවා. එයාලා ඒ නැවේ හිර කරගෙන ඉන්න මකරුන්ව නිදහස් කරනවා. හිකප්ගේ අරමුණ හරිම පැහැදිලි. එයාට ඕන මේ ලෝකෙින්න හැම මකරෙක්වම ආරක්ෂා කරන්න. නිදහස් කරගත්ත මකරුන්ව අරගෙන හිකප්ලා ආපසු බර්ක් වෙත එනවා. හැබැයි දැන් බර්ක් එකේ තත්ත්වය හොඳ නැහැ. ගම පිරීලා ඉතිරිලා. මිනිසුන්ට ඉඩ නැහැ. හැමතැනම මකර කූඩු, මකර පැටව්. මේක දැකලා ඇස්ට්‍රිඩ් විහිළුවෙන් හිකප්ට කියනවා අපි හැම මකරෙක්වම බේරගත්තට දැන් අපිට බර්ක් එක බේරගන්න වෙනවා කියලා. හිකප්ගේ අම්මා වන වල්ක මතක් කරනවා බර්ක් එකේ කොයිතරම් සතුට තිබුණත් පිටත ලෝකේ තාමත් භයානකයි කියලා. මේ අතර දඩයම්කරුවන්ගේ කඳවුරකදී ග්‍රිමෙල්ද ග්‍රිස්ලි නම් භයානක මනුස්සෙක් අඳුන්වා දෙනවා. එයා විෂ යොදා පාලනය කරන මකරුන් යොදාගෙන වැඩ කරනවා. ග්‍රිමෙල්ට තියෙන්නේ දරුණු ආත්ම විශ්වාසයක්. එයා ලොකුකම් කියවනවා ලෝකෙ හිටපු අන්තිම නයිට් ෆියුරි ලව නැති කලේ මම කියලා. එයාට ඕන දැන් අන්තිම නයිට් ෆියුරි වන ටූත්ලස්ව විනාශ කරන්න. දඩයම්කරුවන්ගේ නායකයා ටූත්ලස් නැති කරන්න ග්‍රිමෙල්ට බහර දෙනවා. හිකප් එයාගේ තාත්තා වන ස්ටොයික්ගේ පැරණි සටහන් පොත් කියවනවා. එතන තියෙනවා මකරුන්ගේ සැඟවුණු ලෝකයක් ගැන සටහන්. ස්ටොයික් විශ්වාස කළා මකරුන් ආරක්ෂා කරන්න පුළුවන් රහස් තැනක් තියෙනවා කියලා. හිකප් හිතනවා සමහර විට මේක තමයි අපේ මකරුන්ට සැබෑ ආරක්ෂාව සලසන්න පුළුවන් තැන කියලා. ග්‍රිමෙල් රහසින් බර්ක් එකට ඇවිත් හිකප්ගේ නිවසට ගෙනි තියෙනවා. ඒක දැක්කම හිකප්ට තේරෙනවා තමන්ගේ මකරුන් ආරක්ෂා කරන්න නම් බර්ක් එකේ ඉඳලා බෑ කියලා. එයා වහම තීරණය කරනවා අපි හැමෝම සැඟවුණු ලෝකේ හොයාගෙන යමු කියලා. මේ ගමන යන අතරතුර ටූත්ලස් විසින් ග්‍රිමෙල්ගේ උගලකට අහුවෙලා හිටපු සුදු පාට හරිම ලස්සන ලොකු ඇස් තියෙන ගැහැණු මකරෙක්ව නිදහස් කරනවා. ඒ තමයි ලයිට් ෆියුරි. ඒ ටූත්ලස් දැකලා බයෙන් ක්ෂණිකව නොපෙනී ගිහින් පලා යනවා. ටූත්ලස්ට ලයිට් ෆියුරි ගැන ලොකු ආදරයක් ඇති වෙනවා. හිකප් මේක දැකලා තේරුම් ගන්නවා ටූත්ලස්ට ලයිට් ෆියුරිය හොයාගෙන යන්න තනියම පියාඹන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. හිකප් ටූත්ලස්ගේ නැති වලිකය වෙනුවට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන අලුත් වලික ෆින් එකක් හදලා දෙනවා. ටූත්ලස් එක පාවිච්චි කරලා ලයිට් ෆියුරිය හොයාගෙන ආදරේ ඉල්ලන නර්තනයක් කරනවා. ලයිට් ෆියුරි ටූත්ලස්ව විශ්වාස නොකර පලා ගියා. ටූත්ලස්ගේ අවංක ආදරය දැකලා ඇය ටූත්ලස්ව සැඟවුණු ලෝකයට එකගෙන යන්න හිතනවා. හිකප්ලා තාවකාලිකව පදිංචි වෙන්න නව බර්ක් කියලා ස්ථානයක් හොයාගන්නවා. මේ අතර හිකප් සහ ඇස්ට්‍රිඩ් රහසින් ටූත්ලස් පසුපස ගිහිල්ලා ලෝකයටම රහසිගතව තිබුණු සැඟවුණු ලෝකය සොයා ගන්නවා. ඒක හරිම විස්මයජනක දර්ශනයක්. ඇතුළත ලාවා ගලා යන දිලිසෙන ගුහාවක් තුළ මකරුන් දහස් ගණනක් ජීවත් වෙනවා. ටූත්ලස්ව එහි ඉන්න මකරුන් පිළිගන්නේ ඇල්ෆා නායකයා ලෙසට. හිකප්ට තේරෙනවා මේක මිනිසුන්ට අයිති තැනක් නෙවෙයි මකරුන්ට මෙතන ආරක්ෂිතයි කියලා. මේ අතර ග්‍රිමෙල් දඩයම්කරුවන් සමග නව බර්ක් එක වෙත එනවා. එයා කපටිකමින් රෆ්නට්ව අල්ලගෙන රවටලා හිකප්ගේ කණ්ඩායමේ සියලුම මකරුන් අල්ලා ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා ගන්නවා. ටූත්ලස් සහ ලයිට් ෆියුරි නැවත එන විට නව බර්ක් ඉන්නේ කූඩුවල දමාගෙන සිටින මකරුන් සහ අත්අඩංගුවටගත් හිකප්ගේ මිතුරන් විතරයි. ග්‍රිමෙල්ට ඕන වෙන්නේ ටූත්ලස්ව අල්ලගෙන යන්න. හිකප් අසරණ වෙනවා. ටූත්ලස් ගලවා ගන්න එනකොට හිකප් අතින් සංඥා කරලා ටූත්ලස්ව ආපසු සැඟවුණු ලෝකයට යවනවා. හිකප්ට ඕන ටූත්ලස්ව ආරක්ෂා කරන්න. හිකප් සහ ඔහුගේ කණ්ඩායම දක්ෂ ලෙස ග්‍රිමෙල්ගේ නැවට රිංගනවා. ඔවුන් ඉතාම අවදානම් සහගතව අල්ලාගෙන සිටි සියලුම මකරුන්ව නිදහස් කරනවා. මේ අවුල අතරතුර ටූත්ලස් අරගෙන යන්නේ ප්‍රධාන නැවේ. අවසාන සටන ඇති වෙන්නේ අහසේ. හිකප් ටූත්ලස් නිදහස් කරන්න හදනකොට ග්‍රිමෙල් ලයිට් ෆියුරි විෂ වලින් පාලනය කරන්න උත්සාහ කරනවා. අවසාන මොහොතේදී හිකප් සහ ග්‍රිමෙල් මුහුදට වැටෙනවා. හිකප්ට තේරෙනවා දැන් එයාට ටූත්ලස් නැතුව තනියම සටන් කරන්න වෙනවා කියලා. හිකප් තමන්ගේ අලුත් ගිනි කඩුව පාවිච්චි කරලා බිම වැටෙද්දී ග්‍රිමෙල්ව පරාජය කරනවා. ග්‍රිමෙල් මිය යනවා. ලයිට් ෆියුරි දක්ෂ ලෙස හිකප්ව බේර ගන්නවා. ජයග්‍රහණයෙන් පසු හිකප් ඉතාම අමාරු නමුත් නිවැරදි තීරණයක් ගන්නවා. එයා වල්කාටත් ඇස්ට්‍රිඩ්ටත් කියනවා මිනිස්සු සහ මකරුන් එකට ඉන්න තාක්කල් අපි හැමදාම මේ වගේ අර්බුදවලට මුහුණ දෙනවා. මකරුන්ව ආරක්ෂා කරන්න නම් අපි ඔවුන්ට නිදහස දෙන්න ඕන කියලා. හිකප් ටූත්ලස් ඇතුළු සියලුම මකරුන්ගෙන් සදහටම සමුගන්නවා. හිකප් අඬමින් අවසන් වලට ටූත්ලස්ගේ මුහුණ අත ගන්නවා. ටූත්ලස්ද දුකෙන් ලයිට් ෆියුරිත් සමග
මගින් සියලුම මකරුන්න සැඟවුණු ලෝකයට අරගෙන යනවා. මිනිස්සුන්ට තේරෙනවා ඔවුන්ගේ යුගයේ අවසන් බව. වසර ගණනාවක් ගත වෙනවා. හිකප් සහ ඇස්ට්‍රිඩ් විවාහ වෙලා ඔවුන් සාමකාමීව නව ගම්මානයක ජීවත් වෙනවා. ඔවුන්ට පුතෙක් සහ දුවෙක් ඉන්නවා. අවසාන දර්ශනයේදී හිකප් සහ ඇස්ට්‍රිඩ් ඔවුන්ගේ දරුවන් දෙදෙනාව අරගෙන රහසින් මුහුදට ගිහින් සැඟවුණු ලෝකයේ දොරටු අසල නවතිනවා. එතනදී ඔවුන්ට ටූත්ලස්ව ලයිට් ෆියරිව සහ ඔවුන්ගේ හුරතල් කළුසුදු පැටවුන් තිදෙනාව මුණ ගැහෙනවා. හිකප් සහ ටූත්ලස් ඔවුන්ගේ මිත්‍රත්වය අලුත් කරගන්නවා. හිකප්ගේ දරුවන් මකරුණ දැකලා සතුටු වෙනවා. චිත්‍රපටයේ අවසන් වෙන්නේ මකර යුගයේ අවසන් වුණාට මිනිසුන් සහ මකරුන් අතර මිත්‍රත්වය සදාකාලිකයි කියන පණිවිඩය සමගින්. තවත් චිත්‍රපටයක් සමග නැවත හමු වෙමු.